දවසක් කැලේක එක තාපසයෙක් හිටියා. මේ තාපසයා ගහක් යට ඉඳගෙන භාවනා කරනකොට එයාට දැනුණා එයාගේ කම්බුලට වතුර බින්දු කිහිපයක් වැටෙනවා. ඉතින් මේ තාපසතුමා උඩ බැලුවා. බලනකොට තාපසතුමා දැක්කා ගහ උඩ අත්තක ඉඳපු කපුටෙක් අඬනවා. තාපසතුමාට තේරුණා අර කපුටගේ කඳුළු බින්දු තමයි මගේ කම්බුල දිගේ වැටුනේ කියලා. තාපසතුමා කපුටට කතා කරා. කතා කරලා ඇහුවා ඇයි ඔයා අඬන්නේ? කපුට මෙන්න මෙහෙම කිව්වා. තාපසතුමනි මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම තැනකට ගියොත් මිනිස්සු මාව එලවනවා. මගේ කටේ සද්දෙටවත් මිනිස්සු කැමති නෑ. මේ ලෝකේ කිසි කෙනෙක් මට ආදරය කරන්නේ නෑ. මට කැමති නෑ. එහෙව් එකේ මම මොකටද ජීවත් වෙන්නේ? මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම මැරෙනවා. තාපසතුමා ටිකක් වෙලා ඉඳලා කපුටගෙන් අහනවා මෙහෙම. හරි. ඔයා කැමති තීරණයක් ඔයා අරගන්න. හැබැයි ඊට කලින් මට පොඩි එක උදව්වක් කරන්න. පුළුවන් නම් ඔයා ගිහිල්ලා මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලව හොයාගෙන එයත් එක්ක කතා බහ කරලා ඔයා කොහොම හරි සතුටින්ම ඉන්න කුරුල්ලව දැනගෙන ආයි එන්න මගේ ළඟට. ඉතින් කපුට කල්පනා කරා කවුද සතුටින් ඉන්නේ? කපුට හිතපු දේ තමයි මම කළු පාට නිසයි කවුරුවත් මට කැමති නැත්තේ. එහෙනම් සුදු පාට කෙනෙක් සතුටින් ඉන්න ඇති. කපුට හිතුව මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ල තමයි හංසයා. කපුට පියඹල ගියා. පියාඹල විලක් ළඟට ගිහිල්ලා එක හංසයෙක් ඉඳියා. හංසයේ ළඟට ගිහින් ඇහුවා හංසයෝ ඔයා නේද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා? හංසය ටිකක් වෙලා හිටියා. ඉඳලා කපුටට කිව්වා මොන පිස්සුද? මට මගේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. බලන්න මේ ලෝකේ ඕන තරම් පාටවල් තියෙනවා. හැබැයි මං සුදු පාට විතරයි. මගේ සුදු පාට හරියට පාටක් තිබ්බත් නෑ වගේ. ඉතින් මම සතුටින් නෙවෙයි ඉන්නේ. කපුට ඇහුවා එහෙනම් හංසයෝ කවුද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? හංසය උත්තරයක් දුන්නා. ලස්සන පාට වලින් පිරිච්ච ගිරව තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ. කපුට ගියා ගිරවෙක් හොයාගෙන. ඉතින් කපුට පියාඹල ගිහිල්ලා කූඩුවක ඉඳපු ගිරවෙක් හොයාගත්තා. පාට ලස්සන ගිරවෙක්. ගිරවගේ ළඟට ගිහිල්ලා ගිරවත් එක්ක කතා කරා. ගිරවෝ ඔයා නේද සතුටින්ම ඉන්න කුරුල්ලා? ඔයා හරි ලස්සනයි. ගිරව ටිකක් වෙලා ඉඳියා. ඉඳලා කිව්වා මොන පිස්සුද? මම සතුටින් නෙවෙයි ඉන්නේ. පේන්නේ නැද්ද? මං කොහේ හරි තැනක ගියොත් අනිවාර්යෙන් මිනිස්සු මාව අල්ලලා කූඩුවකට දානවා. මේ කූඩුවේ මගේ නිදහසේ මට මගේ අත්අඩු දෙකවත් දිගහැර ගන්න ඉඩක් නැහැ. ඉතින් මං නිදහසේ නෙවෙයි ඉන්නේ. මට මගේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. ගිරව එහෙම කිව්වා. ඊට පස්සේ කපුට ගිරවගෙන් ඇහුවා එහෙනම් ගිරවෝ කවුද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? ගිරව කිව්වා මොනරා තමයි සතුටින් ඉන්න කුරුල්ලා කියලා. ඉතින් කපුට මොනරෙක් හොයාගෙන පියාඹල ගියා. මොනරෙක් හොයාගෙන පියාඹල ගියපු කපුටට ඔන්න එක ලස්සන මොනරෙක් හම්බෙනවා සත්තු වත්තකදී. සත්තු වත්තේ හිටපු මේ මොනරා කූඩු කරලා හිටියේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා වට වෙලා එයා දිහා බලන් ඉන්නවා. මෙතන මිනිස්සු ටික ගියන් පස්සේ කපුට ගියා මොනරගේ ළඟට. මොනරගේ ළඟට ගිහින් ඇහුවා මොනරෝ ඔයා හරි සතුටින් නේද ඉන්නේ? බලන්න ඔයාට හරි ලස්සන පිල් කලඹක් තියෙනවා. ඒක හරිම දැකුම් කළුයි. හරිම ලස්සනයි. මිනිස්සු ඔයාට කැමති. ඔයා නේද සතුටින් ඉන්න කුරුල්ලා? මොනර ටිකක් වෙලා කල්පනා කරලා බලාගෙන ඉඳිය කපුටගේ දිහා. කපුටට කිව්ව මෙහෙම මොන පිස්සුද? මම සතුටින් නෙවෙයි ඉන්නේ. බලන්න. මගේ මේ ලස්සනම තමයි මට කරදරයක් වෙලා තියෙන්නේ. මගේ පිල් කලඹ දකින තැන මිනිස්සු ගලවගෙන යනවා. විවිධ විලාසිතාවලට. මාව ගෙනල්ලා කූඩුවක දාලා තියනවා. මිනිස්සු මට කැමති නෑ. මගේ කටහඬවත් අහන්න කැමති නැහැ. ඉතින් මට මගේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. කපුට කල්පනා කරා ටිකක් වෙලා. කල්පනා කරලා ඇහුවා මොනරගෙන් එහෙනම් මොනරෝ කවුද මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ලා? මාව මේ සත්තු අතට අරගෙන ආපු දවසේ මොනර කියනවා මාව සත්තු අතට අරගෙන ආපු දවසේ මම සත්තු අත බලාගෙන ආවා. මං කූඩු දිහා බැලුවා. මට ඒ වෙලාවේ එක දෙයක් තේරුණා. හැම කුරුල්ලෙක්ම වගේ මේ කූඩුවල දාලා ඉන්නවා. හැබැයි එක කුරුල්ලෙක් ඉන්නවා. ඒ කුරුල්ලව කිසිම කූඩුවක දාලා නැහැ. ඒ කුරුල්ල නිදහසේ පියාඹනවා. ඒ කුරුල්ල නිදහසේ කෑම හොයාගෙන යනවා. ඒ කුරුල්ල නිදහසේ හම්බෙන කෑම ටික කනවා. ඒ කුරුල්ල නිදහසේ ජීවත් වෙනවා. මොන තරම් සැහැල්ලු ජීවිතයක්ද ඒ කුරුල්ල ගත කරන්නේ? කපුට අහනවා කවුද ඒ කුරුල්ල කියලා. මොනර උත්තරයක් දෙනවා. ඒ තමයි කපුට ඔයා.
ඔයා කොච්චර නිදහසේ ජීවත් වෙනවද? කවුරුවත් ඔයාව අල්ලලා කූඩුවල දාන්නේ නැහැ. කවුරුවත් ඔයාට කරදර කරන්නේ නැහැ. ඔයාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔයාට මේ මුළු අහසම විවෘතයි. ඔයාට මුළු අහසම පියාඹන්න පුළුවන්. කෑම හොයාගෙන යන්න පුළුවන්. ඉතින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔයාට වඩා සතුටින් ඉන්න කුරුල්ලෙක් මේ ලෝකේ කොහෙද ඉන්නේ? කපුට අවසානයේදී කල්පනා කරා ඇත්ත නේන්නම් මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ල මම නේද? කපුටට ජීවිත කාලෙම නොදෙනිච්ච සතුටක් එදා දැනුණා. ඉතින් උදේ පාන්දර අඬාගෙන ගහක් ළඟ හිඳපු කපුටා හවස් වෙනකොට හරිම සතුටින් නැවතත් අර තාපසය ළඟට පියාඹල ගියා. තාපසතුමා ළඟට පියාඹල ගිහිල්ලා තාපසතුමාට කියනවා මෙහෙම තාපසතුමනි උදේ තිබිච්ච සිතුවිල්ල මම අයින් කරගත්තා. මම දැන් හරි සතුටින් ඉන්නේ. මේ ලෝකේ නිදහසේම ඉන්න කුරුල්ල තමයි මම මොන දේ හිතුවත් මට නිදහසේ පියාඹන්න පුළුවන්. මට නිදහසේ කෑම ටිකක් හොයාගන්න පුළුවන්. ඉතින් මම කොච්චර නිදහසේ ඉන්නවද? කපුට එහෙම කිව්වා. තාපසතුමා කිව්වා කපුටෝ මතක තියාගන්න කවදාවත් ඔයාට නැති දේ ගැන හිතන්න එපා. ඔයාට නැති දේ ගැන හිතන තාක්කල් ඔයාට ඔයා ගැන කලකිරීමක්, ඔයාට ඔයා ගැන පසුතැවීමක්, ඔයාට ඔයාගේ වටේ ඉන්න අය ගැන කලකිරීමක්, ඔයාගේ ජීවිතේම කලකිරීමක් විතරයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඔයාට නැති දේ ගැන නෙවෙයි, ඔයාට තියෙන දේ ගැන හිතන්න. මොකද මේ ලෝකේ හැමදේම තියෙන කිසිම මිනිස්සෙක් නැහැ. හැමෝටම මොනවා හරි අඩුපාඩුවක්, මොනවා හරි නැති දෙයක් තියෙනවමයි. ඒ නිසා මතක තියාගන්න. ඔයා කවදාවත් ඔයාගේ ජීවිතේ ඔයාට නැති දේවල් ගැන නෙවෙයි හිතන්න ඕනේ. ඔයාට තියෙන දේ ගැන ඔයා හිතන්න. ඔයාට තියෙන දේ ගැන ඔයා සතුටු වෙන්න. ජීවිත කාලෙ මෙච්චර කල් ඔයාට තිබුණු කලකිරීම, දුක් වේදනා අන්න පැත්තකින් තියලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාට තියෙන පොඩි දෙයක්ද ඒ තියෙන දේෙන් උපරිමයට ජීවිතය හදා ගන්නවා මිසක නැති දේ ගැන ලත වෙන්න එපා, පසුතැවෙන්න එපා. සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන් කියලා තාපසතුමා හරි ලස්සනට උත්තර දුන්නා.